සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. කොහොමද ඔයාලට? අද මම ඔයාලට වෙනස් විදියක වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් හැමදාමත් වගේ ගොඩාක් ආදරෙන් පිළිගන්නවා ඔයාලව මගේ channel එකට. අද මම කතා කරන්නේ බබාලගේ බර සම්බන්ධව. ගොඩක් අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි බබාලගේ බර අඩුයි කියන එක. හැබැයි මං අද කතා කරන්නේ බබාලගේ බර වැඩි වෙන එක ගැන. මොකද බහුතරයක් මේක ගැන කතා වෙන්නේ නැහැ. හැබැයි මේ සම්බන්ධව ප්‍රශ්න ගොඩාක් අම්මලාට තියෙනවා. ඉතින් හොඳම උදාහරණය තමයි මගේ බබා. එයාට දැන් අවුරුදු 2යි මාස 2යි. ඉතින් එයාගේ බර වැඩි වෙච්ච පිළිවෙල තමයි මෙතන ඔයාලට පේන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති එයාගේ මාස 2-3ක බර සමහර දවස්වලට මාසෙට කිලෝ 1ක් කිලෝ 1යි ග්‍රෑම් 200ක් විතර එකපාරටම වැඩි වෙලා තියෙනවා. ඉතින් එයාගේ එකපාරටම බර වැඩි වෙන්න ගත්තා. ඉතින් මේ බර කිරන්න ගියහමත් මිඩ්වයිෆ්ලා අහනවා බබාට කෑම දෙන්නේ කොහොමද? ඇයි මෙහෙම බර වැඩි වෙන්නේ කියලා. ඉතින් එයාට මම මාස 6 සම්පූර්ණ වෙනකන් දුන්නේ මව්කිරි විතරයි. ඊට පස්සේ මාස 6න් කෑම පටන් ගත්තාම අවුරුද්දක් යනකම් මම එයාට සීනි ලුණු දුන්නේ නැහැ. ඉතින් මේ අර බබාලගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අපේ තරම් ලොකුවට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා එයාලට ලුණු පරිභෝජනය අඩු කරන්න කියලා ඩොක්ටර්ස්ලා වුණත් කියනවා. ඉතින් ඒ නිසා එයාට මම පැණි රස ලුණු වර්ග එහෙම කිසිම දෙයක් දුන්නේ නැහැ. එතනින් එහාට අවුරුද්දෙන් පස්සේ මම එයාට ලුණු ටිකක් දීලා කෑම දෙන්න පටන් ගත්තා. එළවලු, පළතුරු, මැල්ලුම් වර්ග තමයි මම එයාට ගොඩක් දුරට වැඩිපුරම දුන්නේ. බිත්තර, මාළු, මස් වගේ දේවලුත් ඒ අතරෙදි දුන්නා. ඉතින් මේ ඊට පස්සේ මට ආපු ප්‍රශ්නයක් තමයි මේ බබාට පිටිකිරි දෙන එක. දැන් සාමාන්‍යයෙන් ඩොක්ටර් කෙනෙක් බබාලට ෆෝමියුලා එකක් දෙන්න කියලා නිර්දේශ කරනවා. බබාලට කිරි මදි නම්. එහෙම නැත්නම් එයාලගේ වර්ධනයේ මොකක් හරි අඩුවක් තියෙනවා නම් එයාලට ෆෝමියුලා එකක් පටන් ගන්න කියලා කියනවා. හැබැයි මගේ බබාට එහෙම කිව්වේ නැහැ. ඒ වුණාට මං බබාට වයස අවුරුදු 1මාරදී ෆෝමියුලා එකක් පටන් ගත්තා. අන්න එතනදී තමයි මට ප්‍රශ්නේ ඇති වුණේ. එතනින් පස්සේ තමයි මගේ බබාගේ බර අසීමිත ලෙස වැඩි වෙන්න ගත්තේ. ඉතින් එයා සාමාන්‍යයෙන් කෑම කන බබෙක්. ඉතින් එතකොට එයාට ෆෝමියුලා එකක් අවශ්‍ය නැහැ. ඉතින් මම කවුරුවත් කියලා නෙවෙයි මම ඒක පටන් ගත්තා. ඊට පස්සේ තමයි බබාගේ බර වැඩි වෙන්න ගත්තේ. ඊට පස්සේ බර කිරන්න ගියාම මිඩ්වයිෆ් එහෙම අහනකොට මම එයාලට කිව්වා බබාට මම පිටිකිරි දෙනවා කියලා. එතකොට කිව්වා පිටිකිරි එක නවත්තලා බලන්න කෑම දෙන විදිහ වෙනසක් කරලා බලන්න. එතකොට බර වෙනස් වීමක් සිද්ධ වෙනවද කියලා බලමු කියලා. ඉතින් ඊට පස්සේ මම කෑම දෙන විදිහයි ඒ හැමදේම පාලනය කරගත්තා. මොකද මෙතනදී වැදගත්ම දේ තමයි බබාලගේ බර වැඩි වෙනවා. හැබැයි ඒක අසීමිත ලෙස වැඩි වෙනවා නම් එයාලගේ වර්ධනයට ඒක ගොඩක් බලපානවා. මොකද එයාලා ටික ටික ලොකු වෙනකොට වැඩිහිටිය වෙනකොට බෝ නොවන රෝගවලට ලක්වීමේ අවදානමක් තියෙනවා අතිබර තියෙන බබාලට. ඉතින් ඒ නිසා එයාලගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි අපි මේ දේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් මට බබාට දෙන්න එපා කියපු කෑම වර්ග ටිකක් තිබුණා. වට්ටක්කා, අර්තාපල්, බතල වගේ එළවලු එයාට දෙන්න එපා කිව්වා. මොකද ඒවා සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් ටිකක් වැඩිපුර තියෙන එළවලු. එතකොට බබාලගේ බර වැඩි වෙන සීමාව වැඩි. මොකද බර අඩු බබාලට වට්ටක්කා, අර්තාපල් වගේ දේවල් දෙන්න කියලා නිර්දේශ කරනවා. ඒ නිසා මම ඒ දේවල් දෙන එක නැවැත්තුවා. ඊට පස්සේ එයාට පැණි රස දෙන එකත් මම සීමා කළා. බිස්කට් වර්ග, පාන්, බන්නේස්, චොකලට්, රස කැවිලි වගේ දේවල් එයාට මම දෙන එක නැවැත්තුවා. එයාට මම ගොඩක් දුරට ඒ දේවල් දෙන්නේ නැහැ. හැබැයි ඉතින් එයාට කවුරු හරි ගෙනත් දුන්නොත් එයා ඒවා කනවා. ඉතින් මම ඒ දේවලුත් එයාට දෙන එක නැවැත්තුවා. කෑම වලට ලුණු දානකොට ටිකක් සීමා කරන්න කියලා ඩොක්ටර්ස්ලා කිව්වා. ඒ නිසා මම එයාට ලුණු අඩුවෙන් දාලා තමයි කෑමක් දුන්නේ. සීනි දෙන එකත් පාලනය කරන්න වුණා. සාමාන්‍යයෙන් තේ බොනකොට එහෙම තමයි එයාට සීනි දාලා තේ දෙන්නේ.
ඉතින් මේ මම ඒකත් ටිකක් සීමා කරලා බැලුවා. මොකද අපිට වුණත් වැඩිහිටියන්ට වුණත් සීනි ලුණු කියන්නේ මහ ලොකුවට පාවිච්චි වෙන්න ඕන දෙයක් නෙවෙයි. අපි වුණත් ඒ දේවල් සීමා කරන්න ඕන. චීස්, බටර්, යෝගට් වගේ දේවලුත් අපි දෙන විදිහ සීමා කරන්න ඕන. ඊට පස්සේ එයාට බත් දෙනකොට රතු හාල් දුන්නේ රතු හාල් වලත් කැකුළු හාල් නෙවෙයි කැකුළු හාල් නවත්තන්න කිව්වා. නාඩු බත් වල සුදු රතු නාඩු බත් තමයි දෙන්න කියලා කිව්වේ. මැල්ලුම් වර්ග, කොළ පාට එළවලු, කහ පාට පළතුරු වර්ග වැඩිපුර දෙන්න කිව්වා. පළතුරු වර්ග එහෙමනම් කොච්චර කෑවත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් සාමාන්‍යයෙන් මම දන්න විදිහට අලිගැට පේර වගේ දේවල් වලට බර ටිකක් වැඩි වෙනවා. ඉතින් මම ඒකත් සීමා කළා. අඹ, කෙස්සෙල්, පැපල් වගේ දේවල් දුන්න අයට එයා පළතුරු කොහොමත් ටිකක් වැඩිපුර කන කෙනෙක්. ඉතින් මං මේ විදිහට කරලා බැලුවා. මාසෙකින් හරි ගියේ නැහැ. මාස 2ක් විතර ගියාට පස්සේ බර සාමාන්‍ය විදිහට පවත්වාගෙන යන්න මට පුළුවන් වුණා. එතකොට මම ඇයි බර වැඩි වෙන්නේ කියලා හේතුව හොයාගෙන තමයි ඒකට අනුව කටයුතු කළේ. ඉතින් බර වැඩි බබෙක් ඉන්නවා නම් ඒ අම්මත් කල්පනා කරලා බලන්න ඇයි බබාගේ බර වැඩි වෙන්න හේතුව මොකක්ද කියලා. මේ විදිහටත් කෑම පාලනය කරලා එහෙමත් හරි ගියේ නැත්තම් අනිවාර්යයෙන්ම ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න ඕන. මොකද මටත් බබාගේ බර අසීමිත ලෙස වැඩි වෙනවා කියලා UFR එකක්, ඒ කියන්නේ යූරින් ෆුල් රිපෝට් එකක් බලන්න කිව්වා. හේතුව සාමාන්‍යයෙන් බබාලගේ බර අධික ලෙස වැඩි වෙනවා නම් වකුගඩු ක්‍රියාකාරීත්වයේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා ඩොක්ටර්ස්ලා සැක කරනවා. ඒ නිසා තමයි අපිට UFR එකක් කරන්න කියන්නේ. මගේ බබාගේ ඒ රිපෝට් එක නෝමල්. ඉතින් අපි මේ විදිහට කරලා බලමු. ඊට පස්සේ බලන්න බබාගේ බර හරි විදිහට වැඩි වෙනවද කියලා. මං හිතනවා ඔයාලට අද වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ආයෙමත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.